මේ ඉන්නේ රැන්ඩි. රැන්ඩි කියන්නේ මේ මිනිස්සයාගේ නම නෙවෙයි. එයාගේ අතේ ඉන්න ගිනිපිග්ගේ නම. ඉතින් එයා කරපු වැඩේ ගැන ඔයාලට කිව්වොත් ඔයාලටත් හිතා ගන්න බැරි වෙයි. ඉතින් සූ එක්ක ගිනිපික්ස්ලා හිටියලු. ඒකත් ගිනිපික්ස්ලා ඉක්මනටම වර්ගය බෝ කරනවා කියලා. ඒ කියන්නේ ඩිස්ටිඩිනින් කරනවා කියලා. කොල්ල වෙනම කෙල්ල වෙනම කියලා වෙන් කළා තමයි තියන්නේ. ඉතින් ඒ විදිහට තියලා තියෙද්දි දවසක් ඒ ගිනිපිග්ම ගියාද නැත්තම් ඒක බලන්න ආපු කවුරු හරි පුංචි ළමයෙක් ඒක උස්සලා ගෑනු ඉන්න විලේජ් එකට දැම්මත් දන්නේ නැහැ. කොහොම හරි රැන්ඩි කියන ගිනිපිග් ඒක ඇතුළට ගිහින් ඉතින් ගියාට පස්සේ එයාගේ ඩිස්ටිඩිනින් වැඩත් පටන්ගෙන කොහොම හරි දවස් දෙක තුනක් යද්දි මේ සූ එකේ ඉන්න කට්ටිය නෝටිස් කරාලු මේ ගිනිපිග්ලා 100ක් රංචු ගහලා එක ගොඩේ ඉද්දි ඒක ගිනිපිග් විතරක් නිකන් හත්ති වැටලා වගේ දෙහෙට්ටුවෙක් නිකන් බරත් අඩු වෙලා වගේ. ඉතින් සූ කීප කට්ටියත් ලෙඩක්ද දන්නේ නැහැ කියලා අරන් බැලුවලු. බලද්දි තමයි ෂොක් එක. ඒ පිරිමි ගිනිපිග් කෙනෙක්නේ. ඉතින් මේක නිසාම ඉක්මනට මරන් පිරිමි පැත්තෙම තියලා මෙයාලා චෙක් කරාලු ඒ ගිනිපිග්ස්ලා ප්‍රෙග්නන්ට් වෙලාද කියලා. බලද්දි ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ. ඒ ගොඩේ ගෑනු ගිනිපිග්ලා 100ක් ඉඳලා තියෙනවා. වැඩේ කියන්නේ 100ම ප්‍රෙග්නන්ට් වෙලා. කොහොමද රැන්ඩිගේ වැඩේ? ඉතින් කොහොම හරි ටික කාලයකට පස්සේ පුංචි රැන්ඩිලා 400ක් ඉපදිලා තියෙනවා. ඔයාලා අධිරාජ්‍යික ජිංගිස් ખાන්ව දන්නවනම් එයාගේ ස්ටෝරි එකේ මිනිමේෂන් එක වගේ. ඉතින් ඔයාලා මේ ගැන මොනවද හිතන්නේ? ඔයාලගේ අදහස යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම අපිව ගොඩක් කට්ටිය ෆලෝ කරන්න නැතුව බලනවා. අනිවාර්යෙන් ෆලෝ කරගන්න.